අප ලෞතර බුදුරජාණන් වහන්සේ තරම් අසරණ සත්වයන්ට කරුණාබර සිතින් යුතුව පිහිට වුණු තවත් නායකයෙක් නැහැ. ඒක නිසා ඒ උතුම් මහා කාරුණික භාවය සනිටුහන් කරමින් අප ලෞතර බුදුරජාණන් වහන්සේ දෙවන වරට නාගදීපයට වැඩම කිරීමේ උතුම් වූ දිනය හැටියට අද මේ උතුම් බක්පුර පසළොස්වක පොහොය සඳහන් කරන්නට පුළුවන්. සෑම වර්ෂයක් පාසාම මේ උතුම් වූ පොහොය අපි සමරනු ලබනවා. ඒක නිසා පින්වත් හැම දෙනාටම මේ උතුම් වූ පොහෝ දිනයේදී දහම් කරුණක් ජීවිතයට එකතු කරගන්නට තමන්ගේ ජීවිතය නිවැරදි මාවතක් කරා ගෙනියන්නට මේ දහම් කරුණ හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනාවෙන් යුතුව ඔබට මේ උතුම් පොහෝ දිනේදී මේ උතුම් දහම් කරුණ පැහැදිලි කරලා දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. චරංචේ නාදි ගච්ඡය සෙය්‍යං සදිසමත්තනෝ ඒක චරියන් දල්ලං කෛරා නත්ති බාලේ සහායතා. අපේ ජීවිතයට හරි වැදගත් දහම් ගාතාවක් මේක බෞද්ධයාගේ අත්පොත ධම්මපදය නැමැති කුද්දක නිකායේ කෘතියක් වන මේ ධම්මපදය ඇසුරෙන් තමයි ඔබට මේ වෙලාවේදී මේ දහම් කරුණ පැහැදිලි කරලා දෙන්නේ. මේ කාරණාව මේ ගාථාව අහලා තියෙනවා, සමහරක් අය කියවලා තියෙනවා, සමහරකට කටපාඩම් තියෙනවා. බොහෝ හැමදෙනාම මේ ගාථාව කටපාඩම්ෙන් තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් මේ ගාථාව හරි වැදගත්, ජීවිතේට වටිනා කියන අර්ථයක් ලබා දෙනවා. මේ අර්ථය ඔබට මම පැහැදිලි කරලා දෙන්නම්. තමා හා එක්ව විසීමට සුදුසු කලන මිතුරෙකු සොයන්නෙකුට තමාට වඩා ගුණයෙන් උසස් කෙනෙක් හෝ තමාට සමාන කෙනෙක් නොලැබෙන්නේ නම් තනිවම විසිය යුතුය. ගුණදම් නොපුරන බාලයන් හා යාළුවන්, බාලයන් සමග තියෙන යාළුකම් හොඳ නැත. පැවිදි වේවා ගිහි වේවා හැමදෙනාටම පොදුවේ ගත්තන් පස්සේ වැදගත් කරුණක්. සමාජය තුළ ජීවත් වන අපි සමහරක් වෙලාවට අපගේ සසර ගමන දීර්ඝ වෙන්නේ හේතුවක් මෙන්න මේ ගාථාව තුළින් පැහැදිලි කරලා දෙන්නේ. සමහරක් වෙලාවට අපි සසර දීර්ඝ වෙන්නේ අපි සොයපු දේවල් නිසා. එතන ඒ දේ තිබිලා නැතුව ඒ දේ අපි ලබා ගන්න ගිහිල්ලා ඒක නිසා අපිට බාලයන් ලැබිලා අර කියන්නේ ධම්මචක්ක පවත්වන සූත්‍රයේදී මේ දුක පිළිබඳව කියා දෙනකොට අප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛ, මේ අප්‍රියයන් හා එක්වීම දුක. ඒක නිසා පින්වතුනි මෙන්න මේ ජීවිතේ ගෙවාගෙන යනකොට
අපි ජීවිතේ ගෙවාගෙනකොට බොහොම සැලකිලිමත් විය යුතුයි. අපි සමහරක් වෙලාවට ජීවිතේ ලොකු බලාපොරොත්තු තියනවා තව කෙනෙකුගේ. මට මෙයා මෙහෙම සලකයි. මගෙත් එක්ක ජීවත් වෙන්න මෙයා සුදුසු වෙයි. ඒතර මගේ ජීවිතේ සමග මෙයා අත්වැල් බඳගෙන ඉදී. මේ ආදී වශයෙන් නොයෙකුත් විද දේවල් බලාපොරොත්තු කරගෙන සමහරක් වෙලාවට ජීවිතෙන් අඩක්ම අපේ ජීවිතේ ඒ දේටම යොමු කරනවා. හැබැයි ප්‍රතිඵලයක් නැති වෙලා. අවසානට ශෝකයක් පසුතැවිල්ලක් මිස සතුටක් උදා වෙලා නැහැ. බොහෝ ජීවිත එහෙමයි. ඒක නිසා මෙන්න මේ සමාජය තුල ඉන්නවා බාලයෝ කියලා කොටසක්. ඒ බාලයෝන්ගෙන් ගේ ඇසුර අපිට වැදගත් නැහැ. කවුද ඒ බාලයෝ? ප්‍රාණඝාතය කරන්න එන්න කියලා ආරාධනා කරන, ප්‍රාණඝාතය කිරීමට අනුබල දෙන, ඒකට උපක්‍රම යොදා දෙන මේ ආදී වශයෙන් ප්‍රාණඝාතය කියන කොටස අපේ ජීවිතය තුළින් කරවන්න යම් කෙනෙක් පෙළඹෙනවාද ඔවුන් ආශ්‍රය කරන්න එපා. ඊළඟට තමයි සොරකම. සොරකම් කරන, සොරකමට කරන්නට එන්න කියන, සොරකමට අනුබල දෙන, ඒකට උපක්‍රම හදලා දෙන කෙනෙක් ඉන්නවා නම් ඇසුරු කරන්න එපා. කාම මිත්‍යාචාරය කරන, ඒකට ආරාධනා කරන, අනුබල දෙන, ඒකට උපක්‍රම යොදා දෙන කෙනෙක් ඉන්නවා නම් ඇසුරු කරන්න එපා. මොසාවාදයත් එසේමයි. සුරාපානයත් එසේමයි. ඒ දේ කරන්න එන්න කියන, ඒ වගේම අනුබල දෙන, ඒකට උපක්‍රමයක් හදලා දෙන කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේගොල්ලෝ බාලයෝ ඇසුරු කරන්න එපා. ඒගොල්ලෝ තුල තියනවා ගුණදම් නොපුරන කියන කොටසක්. ගුණදම් පුරන්නේ නැහැ. ඒක නිසා ඊම කෙනෙක් තමන්ගේ ජීවිතවල ඉන්නවා නම් ඒ අයගෙන් ඈත් වෙලා ජීවිතේ ගෙවන්න. ඒ ගෙවීම තුළින් තමන්ට කායික නිදහසක් වගේම මානසික නිදහසක් ගෙන දෙනවා. තමන් නිතරම අවබෝධ කරගන්න ඕනි දෙයක් තමයි, තමන් නිතරම සිටිය යුතු දෙයක් තමයි අනිච්චා වත සංඛාරා. මේ ඉන්නේ මම ගෙවන්නේ සංස්කාර ලෝකයකයි. මම තාම දන්නේ නැහැ මට ලැබිලා තියෙන ආයුෂය කොච්චරද කියලා දන්නේ නැහැ. මම තාම දන්නේ නැහැ මම කොහේ ඉඳන්ද ආවේ කියන එක දන්නේ නැහැ. ඒක නිසා අපි දන්නේ නැති දේවල් හුඟයි. ඊළඟට තමයි ජීවිතං අනියතං මරණං නියතං. මේක උදේ හවස සිහිපත් කරගත්තට වරදක් නැහැ. උදේ හවස විතරක් නෙවෙයි නිරන්තරයෙන්ම සිහිනුවණින්ම හිටියට වරදක් නැහැ. ජීවිතය අනිත්‍යයි. නිට්ටය වශයෙන් පවතින්නේ නැහැ. ජීවිතය අනාත්මයි. ජීවිතය දුකයි. සිටිය යුතුම කරුණා. ඒකාන්තයෙන්ම මරණය මට නියතයි. ඒකාන්තයෙන්ම මට මරණය උරුමයි කියලා සිතා කටයුතු කරන්න ඕනි. මෙන්න මේ ආදී වශයෙන් ප්‍රඥාවන්තයෙන් කටයුතු කරනකොට අපිට මේ සමාජයේ විතරක් නෙවෙයි අපිට සිත තුළ හට ගන්නා වූ සියලු අපි සසර ගමන දීර්ඝ වෙන්නේ කෙලෙස් නිසානේ. ඒ කෙලෙස් හඳුනාගෙන කටයුතු කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
අද දවසේ බොහෝ දෙනෙක් සිල් සමාදන් වෙනවා ඇති. පින් කරනවා ඇති. සිල් ගන්නවා, දන්සල් දෙනවා, බුද්ධ වන්දනා කරනවා. මේ ආදී වශයෙන් වැඩිහිටියන්ට උදව් කරනවා, මහා සංඝරත්නයට දන් දෙනවා, නොයෙකුත් විද පින්කම් අද දවසේ කරනවා ඇති. ඒ කරන සෑම පින්කමක්ම ඔබ සිහිපත් කරගන්න මගේ සසර ගමන කෙටි කරගන්නයි. එහෙම කියලා හිතාගෙන කටයුතු කරන්න. තමන් ප්‍රාර්ථනාවක් තියාගන්න. තමයි යන මාවතක් අරමුණු කරගන්න. සමහරක් පින්වතුන් ප්‍රාර්ථනා කරගන්න පුළුවන් උතුම් වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරගන්නයි මම මේ පාරමී ධර්මයේ කරන්නේ. තව අය පසේ බුද්ධත්වය කරන කොටගෙන පින් කරන්න පුළුවන්. මහරහතෙක් වීමේ අරමුණින්, මහරහත් තෙරණියක් වීමේ අරමුණින් පින් කරන්න පුළුවන්, කුසල් වඩන්න පුළුවන්. නිසා ඒ අරමුණ සිහියේ තියාගන්න මම මේ සසර දුකෙන් අත් මිදෙන්නේ මේ බෝධියෙන්. ඒක නිසා මම මේ පාරමී ධර්මයේ පුරනවා. ඒ වෙනුවෙන් තමයි ඔබ සිල් ගන්නෙ. ඒ වෙනුවෙන් තමයි ඔබ දන් දෙන්න ඕනි. ඒ වෙනුවෙන් තමයි ඔබ භාවනාව ආදී කරන්න ඕනි. ඒ වෙනුවෙන් තමයි ඔබ වැඩිහිටියන්ට මේ ආදී වශයෙන් ගුණදම් පුරන්න ඕනි. ඒ නිසා, ඒ කරුණ නිසා ඒ කාරණාව සිහියේ තියාගෙන කටයුතු කරන්න. එහෙම කටයුතු කරනකොට බාලයා කවුද, ප්‍රඥාවන්තයා කවුද, සීලවන්තයා කවුද කියන එක අපිට හැකිතාක් ඉක්මනින් හඳුනා ගැනීමට පුළුවන්. ඒ නිසා මේ සංසාර ගමන දීර්ඝ වෙන්නේ හේතුවක් අපි ධම් අවබෝධය නොමැතිකම හා අවබෝධයෙන් යුතුව කටයුතු නොකිරීම අපේ සසර ගමන දීර්ඝ වීමට කරුණක්. ඒක නිසා පින්වතුනි අපේ අරමුණ වෙන්න ඕනි නිවන් අවබෝධ කරගන්නමයි. නිවන කියලා කියන්නේ නිදහස් වීම. මොකෙන් නිදහස් වීමද? ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන් මෙන්න මේ කියන දේ නිදහස් වීම. ඒ නිදහස් වෙන්න මෙන්න මේ 31 තලයෙන් මිදීම. 31 තලයෙන් කිසිම තලයක උප්පත්තියක් යලි නොලබන තැනට කටයුතු කර ගැනීම. මේ හිත පුරුදු කර ගැනීම. මේ හිත තව භවයක් කරා ගමන් කිරීම වළක්වා ගැනීම. ඒක නිසා පින්වතුනි සිහිනුවණින් යුතුව කටයුතු කරන්න අවශ්‍යයි. ඒක නිසා අපි සිල් සමාදන් වෙන්නේ බොහෝ දෙනෙක් සමහරක් වෙලාවට සිල් සමාදන් වෙනවා ලෝකයට පේන්න. ඒක වැඩක් නැහැ. ඒක වැදගත් නැහැ. එහෙම කරනවා නම් ඒකේ ප්‍රතිඵලයක් නැහැ. ඒක ලෝකයට පේන්න විතරයි. මට උපාසකයෙක් කියයි, උපාසිකාවක් කියයි, අපිට තමයි ඒගොල්ලෝ හොඳට පින් කරන අය, සිල් රකින්න අය කියලා කියයි. කියන මේකෙන් එපා. භාවනා සිල් රකින්නේ අවංකයෙන්මයි. මේ මගේ සීලය, කය වචන දෙක මනස සංවර කරගන්නේ මගේ ඊළඟ භවය විතරක් නෙමෙයි, මම නිවන් අවබෝධ කරගන්නමයි කියන යහපත් සිතුවිල්ලෙන් යුතුව සිල් සමාදන් වෙන්නේ. ලෝකයට පේන්න, සමාජයට පේන්නයි මම එහෙම එපා. ශ්‍රද්ධාවෙන් දන් දෙන්න, ශ්‍රද්ධාවෙන් දීලා කියන්න, ඒ ගැන විවේචනය කරන්න එපා. එහෙම දීලා වැඩක් නැහැ. දන් දීම අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනි තමන්ගේ නිවන අරමුණු කරගෙනමයි. ලෝභය, ද්වේෂය, මෝහය මේ කියන අකුසල තියන තාකල් සසරේ ඉපදෙනවා මැරෙනවා. මේ ගමන නතර කිරීම කරන්න පුළුවන් එක් මඟක් තමයි සීලය, සමාධිය, භාවනාව, ප්‍රඥාව උපදවා ගැනීම. ඒ වගේම තමයි දන් දීම. මේ හිතේ තියෙන කෙලස් මල දුරු කරන්න හොඳම මාර්ගයේ දන් දීම. ඉතින් අවංක සිතින් යුතුව දම් පහම් පූජා කරන්න අය අගුණ ගුණ හොයන්න දෙන්න එපා. ශ්‍රද්ධාවෙන් මේ වැඩේ කරන්න.
ඒක නිසා විශේෂයෙන්ම තරුණ සමාජය බොහෝ සෙයින් පිරිහි යන කාලයක් නෙවෙයි, පිරිහි මේ දොරටු ඇති කරගත්තු කාලයක් කියන එකයි මගේ මතය. මේ ශ්‍රී සද්ධර්මයේ තාම ලොව තියෙනවා. අප ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව නොහිටියත් උන්වහන්සේගේ වැඩිපුර ධාතු ප්‍රමාණයක් මේ ලංකා ද්වීපයේ වැඩ ඉන්නවා. ලෝකයේ තව තියෙනවා. ඒක නිසා මේ පුණ්‍ය භූමිය තුලදී අපිට පුළුවන් ජයග්‍රහණයක් කරා යන්න. උත්සාහවන්ත වුණොත් එම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් භාවයට පත්වෙන එක මහා ලොකු දෙයක් නොවේ. ඒක නිසා තරුණ සමාජයට අවවාදයක් දෙන්න. දරුවනි, තරුණයනි, ජීවිතය කියන්නේ පුදුමාකාර දෙයක්. දුර්ලභංච manussත්වම්, මේ ජීවිතේ ලැබිලා තියෙන බොහෝම අමාරුයි. ඒක වෙන කවුරුත් දීලා නෙවෙයි. මේ ජීවිතය ලබාගෙන තියෙන තමන්මයි. අම්මා තාත්තා දෙන්නට පින් සිද්ධ වෙන්න අපිට ලැබුණු manuss ලෝකේ අම්මා තාත්තා දෙන්නට පින් සිද්ධ වෙන්න අපිට manuss කයක් හදලා දීලා තියෙනවා. ඒ manuss කයට අපි ආවේ, අපේ විඥාණය අපි අරගෙන ආවේ අපිම කරගත්තු කුසල් නිසා. කමතක කරන්න එපා. ඒක නිසා භවය අවසන් නැහැ කියන එක හොඳට මතක තියාගන්න. අවසන් කරන්න තියෙන්නේ අපිටමයි. ඒක නිසා තරුණ සමාජයේ මේ විනාශ වෙලා යන මේ සමාජය තුළ ඔබ අවබෝධ ඇති කරගන්න තරුණෙක් හැටියට මේ අපිට ලොකු වගකීමක් තියෙනවා කියලා. එකක් තමයි අපේ සම්මා සම්බුද්ධ ශාසනය අපි රැකගන්න කටයුතු කරන්න ඕනේ. ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී Tamanට නිවන් අවබෝධ කරගන්න මාවත ඕනි කියලා මහාන වෙන්න මේ සම්බුද්ධ ශාසනයේ තියෙනවා. තරුණයන්ට කියන්නේ වැරදි මාර්ගවල යන්නේක වළක්වාගෙන නිවැරදි මාර්ගයක් යන්න මේ සම්බුද්ධ ශාසනයේ තියෙනවා. භික්ෂුණී ශාසනයේ තාම තියෙනවා. ඒක නිසා තරුණයෝ සිල් සමාදන් වීම අඩු බව පෙන්වුම් කරනවා. නමුත් ඒ තරුණ සමාජය බොහෝ සෙයින් අන්තර්ජාලවල එහෙම දැකලා අපි දකිනවා දරුවන් තරුණයන්ගේ නොමනා ක්‍රියාකලාපයන් අපි දකිනවා. ඒක නිසා මේ ජීවිතේ ලැබිච්ච එක බොහොම වැදගත් කියන එක Taman තේරුම් අරගෙන තරුණයෙක් හැටියට සීල සමාධි ප්‍රඥා වර්ධනය කරගන්න යහපත් පුරවැසියෙක් බවට පත් වෙන්න උත්සාහවන්ත වෙන්නට අවශ්‍යයි. ඒක නිසා තරුණයන් හැටියට ජාති ආගම රැකගන්න වෙහෙසෙන්න කියන පණිවිඩය ඔබට මතක් කරනවා මේ පොහොය දවසේ. ඊළඟට වැඩිහිටි පිරිස සම්බුද්ධ ශාසනය රකින්නවා කියන්නේ පොහොය දවසට ඇවිල්ලා සිල් සමාදන් වෙන එක පමණක් නොවේ. දම් දීමනාව පමණක්ම නොවේ. වඩා අපිට අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි අපි මේ ශ්‍රද්ධර්මය ගිහි පැවිදි වැඩිහිටි තරුණ හැමෝටම අපේ වගකීම. මේ සම්බුද්ධ ශාසනය අන්තරාධාන වෙන්න කලින් අප ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම. අවබෝධයෙන් යුතුව ඊළඟ ගමනාන්තයට පිවිසීම. පාරමී ධර්ම පිරීම. ඒක නිසා වැඩිහිටි තරුණ බාල මහලු මේ කොයි කවුරුත් සිහිනුවණින් යුතුව කටයුතු කරන්න ඕනි කාලයක්. රාග ගින්න එක වේගෙන් වැඩි වෙලා එනවා ලෝකේ. ද්වේෂ ගින්න වේගෙන් වැඩි වෙලා එනවා. මෝහ ගින්න වේගෙන් වැඩි වෙලා එනවා. ඔබ අහලා තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ නියපොත්තකට පස්පිඩල්ලක් අරගෙන දේශනා කරනවා. පින්වත් මහණෙනි, මේ ලෝකේ තියෙන පස් ප්‍රමාණයද වැඩි
එසේ නැත්නම් මාගේ මේ නියපොත්තේ තියෙන පස් ප්‍රමාණයද වැඩි. භික්ෂුන් වහන්සේලා මහා සංඝරත්නය කියනවා පින්වත් ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ නියපොත්තේ තියෙන පස් ප්‍රමාණය බොහෝම අල්පයි. මේ මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය වැඩි. මේක ඔබට කරලා පෙන්නුවත් ඔබ කියන්නේ ඒ උත්තරේම තමයි. ඒක නිසා මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ එතනදී සත්පුරුෂයෝ කියන කොටස ඉන්නේ මෙන්න මේ නියපොත්තේ වැලිකැට ප්‍රමාණය වගේ සුළු ප්‍රමාණයක්. මහ පොළොවේ තියෙන වැලිකැට ප්‍රමාණයට වඩා ප්‍රමාණය අසත්පුරුෂයෝ ඉන්නවා. ඒක නිසා මෙවැනි ලෝකයක් තමයි අපිට හම්බලා තියෙන්නේ. ඒක නිසා සත්පුරුෂයන් ඔබට හම්බෙලා ඉන්නවා. අංක 1 ලෞතර බුදුරජාණන් වහන්සේ නම පහළ වුණු ලෝකේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ලෝකේ ලෞතර බුදුහාමුදුර සත්පුරුෂෙක් වෙලා අපිට ඉන්නවා. ඒ සත්පුරුෂ භාවයෙන්මයි මේ ලංකා ද්වීප තලයටත් මහා කරුණාවෙන් උන්වහන්සේ වැඩම කළා තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ මේ නිවන් මඟ පහදා දීලා තියෙනවා ශ්‍රී සද්ධර්මය කියලා ඒකට කියන්නේ. ශ්‍රී සද්ධර්මයේ අපේ සත්පුරුෂේ කල්යාණ මිත්‍රෙක්. ඒ වගේම තමයි මහා සංඝරත්නය. භික්ෂුන් වහන්සේලාට චෝදනා කරන අය අනන්ත ප්‍රමාණ ඉන්නවා. භික්ෂුන් වහන්සේලාට අවවාදයක් දෙනවා. බොහෝ අපේ හාමුදුරුවෝ වහන්සේලා දහම් දේශනා කරමින් මේ තරුණ සමාජයට මේ සමාජයට වැදගත් දහම් කරුණු එකතු කරලා දෙනවා. ඒ සෑම මහා සංඝරත්නයට මාගේ පුණ්‍යානුමෝදනාව. ඒ වගේම සමහර හාමුදුරුවෝ ඉන්නවා මේක ගණන් ගන්නේ නැහැ. පරුස වචනින් බනින්න හිතුන පරුස වචනින් බයිනවා. ඒක ලෝකයට මේක යනවා. මේක මිනිස්සු මේක අඳුන මේක දැකලා මිනිස්සුන්ගේ හිත කලකිරෙනවා. මේක දැකලා ශාසනයට පිළිකුල් කරනවා නිග්‍රහ කරනවා. මෙහෙම කියලා හිතන්නේ නැති අපේ හාමුදුරුවෝ ඉන්නවා. බබ කරුණාවෙන් යුතුව අපි මතක් කරන්නේ එහෙම අපේ හාමුදුරනේ කවදාකවත් එහෙම කරන්න අපිට අවසරයකුත් නැහැ අවශ්‍යකුත් නැහැ. අපට ලබා දීපු මේ උතුම් වූ සම්බුද්ධ ශාසනයේ වගකී යුත්තන් අපි භික්ෂුන්. ඒක නිසා අපේ වගකීම වෙන්න ඕනි මේ සත්පුරුෂ මිනිස්සු නිවන හොයනවා. සෝවාන් වෙන තැන හොයන මිනිස්සු ඉන්නේ. සකදාගාමි තැන හොයන මිනිස්සු ඉන්නේ. අනාගාමි වෙන තැන හොයන මිනිස්සු ඉන්නේ. සියලු කෙලෙසුන් නසා රහත් භාවය උදා කරගන්න කැමති මිනිස්සු ඉන්නේ. ඒ වෙනුවෙන් මිනිස්සු නොකරන දෙයක් නැහැ. රට දුප්පත්කමට වැටුණත් බුද්ධ පූජාව වළක්වන්නේ නැහැ. මහා සංඝරත්නයට දෙන දාන ටික වළක්වන්නේ නැහැ. දුප්පත් පැල්පතේ ඉන්න මිනිස්සයත් මුදල තමන් ගන්න පඩියෙන් කොටසක් පින් සඳහා වෙන් කරනවා. ඒක නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා. මෙන්න මේ අහිංසක මිනිස්සු ටිකට ඒ මිනිස්සුන්ගේ හිත් නොකඩා මේ දහම් දේශනාව කරගෙන යන්න. ඒ දහම් මඟ කියා දෙන්න. ඒක නිසා මේ වගේ ශාසනයට නොගැලපෙන තමන් දරාගෙන ඉන්න සිවුරක්මයි කියලා හිතාගෙන කටයුතු කරන්න කියන අවවාදය අපේ මහා සංඝරත්නයට මම දෙනවා. ඒක නිසා එහෙම කරන අයට මං කියනවා. ඒක නිසා අපේ හාමුදුර තරහකට කිව්වා නෙවෙයි. අපි මේ ශාසනය තව රඳා පවත්වා ගන්න අපි සියලු භික්ෂුන් වහන්සේලා එක හා සමානව අපිට තමයි කල්යාණ මිත්‍ර භාවය අනුව කටයුතු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එකම කොටාසිය. ඒක නිසා මේ අහිංසක දුප්පත් පොහොසත් කියලා ભેදයක් නැහැ අපිට. මේ අහිංසක හදවත් ටික අපිත් අවබෝධ කරගත්තු දහම් මඟ කියා දීගෙන ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ සද්ධර්මය අපි කියා දීගෙන
අපිත් නිවන් අවබෝධ කරගන්න මඟට පිවිසෙන්නට ඒ මිනිස්සුත් නිවන් මඟට ඇදගෙන ගිහලා නිදහස් වීමේ මඟ සාක්ෂාත් කරගන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඒක නිසා අපේ පින්වතුනි ඔබ නොයෙකුත් විද ධර්ම දේශනා අහනවා. ප්‍රඥාවන්තයෝ කවුද කියන එක හඳුනා ගන්න, ප්‍රඥාවන්තයාගේ දහම් මඟ අවබෝධ කරගන්න, අවබෝධ කරගෙන ජීවිතේ ගොඩනගා ගන්න, ලස්සන ගමනක් කරා යන්න. නිතරම මෛත්‍රී සහගත සිතුවිලි උපදවා ගන්න. තමන්ට තරහකාරයෝ හම්බ වෙන්න පුළුවන්. තමාට නිග්‍රහ කර මේ අය වෙන්න පුළුවන්. තමන් පිළිකුල් කරන අය හම්බ වෙන්න පුළුවන්. ඒ සෑම සතා සිව්පාවට පවා මහා මෛත්‍රිය දක්වන්න හිත පුරුදු කර ගන්න. පුදුමාකාර සතුටක් යන සෑම තැනකම තමන්ට කොච්චර මොන දේ කිව්වත් ඒ මෛත්‍රී සිතුවිලි තියනවා නම් කවුරු මොනවා කිව්වත් මොන දේ කිව්වත් තමන්ගේ හිත කම්පා වෙන්නේ නැහැ. ඒක නිසා මෛත්‍රිය වැඩිපුර පුරුදු කරන්න. මේ කාල සීමාව ඉතාමත් වැදගත් මෛත්‍රිය පුරුදු කරන්න. ඒක නිසා අපි මතක් කරනවා හැමදෙනාට මෛත්‍රී සහගතයෙන් කටයුතු කරන්න. රටේ රාජ්‍ය නායකයාගේ ඉඳන් මේ වැඩේ කරන්න. මේ ලෝකයේ බුදුහාමුදුර වැඩිය ලෝකයේ අපිට පරිගන්න කිසිසේත්ම අපිට අවශ්‍යතාවයක් නැහැ. අපි විසින් හැදෙන්න ඕනි අය. අපි විසින් වැරදි අඩු කර ගන්න ඕනි අය. ප්‍රාණඝාතයෙන් වැළකීම අපේ සසර ගමනට යහපත් දෙයක් කියලා හිතන්න. සොරකම් නොකර ඉඳීම අපේ සසර ගමනට යහපත් දෙයක් කියලා හිතන්න. කාම මිත්‍යාචාරයේ හැසිරී නොසිටීම සසර ගමන කෙටිවීමට හේතුව කියලා හිතන්න. බොරු කීම, සුරාපානය කිරීම, මේ පස්පව් වලින් වැළකීම තමන්ගේ ජීවිතයේ මේ සසර ගමන නිම කිරීමට හරි වැදගත් දෙයක් කියලා හිතන්න. ඒක නිසා මේ උතුම් පොහෝ දිනේදී මතක් කර සිටින්නේ තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න නම් තමා අංක 1 මතක තියාගන්න. තමා තමයි හොඳම කල්යාණ මිත්‍රයා. මම තමයි කල්යාණ මිත්‍රයා වෙන්න ඕනි. තමා තමයි කල්යාණ මිත්‍රයා වෙන්න ඕනි මුලින්ම. තමන්ට තමන් අවංක වෙන්න ඕනි. තමන්ට තමන් විශ්වාසය ඇති කර ගන්න ඕනි. ඒ ඇති කරගෙන මම අවංකීමයි මම මේ ටික මං කරගන්නේ. අවංක භාවයෙන් යුතුව කටයුතු කරන්න පුරුදු වුණොත් තමන් අවංක භාවයෙන්ම සත්‍ය ලෝකයෙන් සත්‍ය තනින්ම ජයග්‍රහණය කරනවා. ඒක නිසා එහෙම තමන් ඇසුරු කරන්න කෙනෙක් නැති වුණොත් තමන් හුදකලාව තනිව ජීවත් වෙන්න. තනිව ඉඳගෙන මේ සත්‍ය අවබෝධ කරගන්න වීරිය වඩන්න. ගුණදන් නොපුරන අයත් එක්ක කවදාකවත් එකතු වෙන්න එපා. ඒ අය මොන જાති කිව්වත් ඒ අය කරන ඒවා දැක්කත් ඒ අය මේ මොන විදිහට හිටියත් ඒවට අහුම්කම් නොදී ඉන්න, නොබලා ඉන්න. Tamante ඒවා වැඩක් නැති දේවල් කියලා හිතන්න. අපි බොහෝ වෙලාවට අපි අනුන්ගේ වැරදි හොයා විවේචනය කර ඉන්නවා මිස අපි විසින් අපේ වැරදි අඩුපාඩුකම් හදාගෙන ඉදිරියට යන්නට අපි සමහර කල උත්සාහ දරන අවස්ථා බොහෝ සෙයින් අඩු වෙලා. ඒක නිසා තමන් කල්යාණ මිත්‍රයෙක් කියන එක අවබෝධ කරගෙන තමන් කල්යාණ මිත්‍රයෙක් භාවයට පත් කරගෙන ධර්මය කියන්නේ වෙනස් කරන්න බැරි දෙයක්, සත්‍ය දේ. මේ මල් පෝච්චියට මල් පෝච්චිය කියනවා. ඒක මල් පෝච්චිය නිසා තර්ක කළා වැඩක් නැහැ. ඒක පොඩි පුද්ගලයාගෙන් දැන් මේක සම්මත කරපු දෙයක් හැටියට මල් පෝච්චිය කියන එක දන්නවා. ඒක නිසා ඒකට තර්ක කළා දිනන්න බෑ. ඒක තමයි යථාර්ථය, ඒක තමයි ඇත්ත. ඒතර ධර්මය කියලා කියන්නේ යථාර්ථයේ ඇත්ත, සත්‍ය. ඒක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. ඒක තමයි අපිට දේශනා කරේ. ඒක නිසා තමයි බුදුහාමුදුර කොච්චර කාර්නිකයිද කියනවා නම් මා පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්නත් එපා. මා ඉතිකිරාය, මා පිටක පොත්වල තිබ්බේ පළියට, මා සමනෝ නෝගරු ශ්‍රමණයන් වහන්සේලා කියවට පිළිගන්න එපා.
ප්‍රත්‍යක්ෂව වඩලා අවබෝධ කරගෙන Tamanට එය සත්‍යක් යයි අවබෝධ වෙනවා නම් එය පිළිගන්න. ඒක නිසා පින්වතුනි මේ උතුම් බක්පුර පසළොස්වක පොහෝ දිනේ ඔබට මතක් කරන්නේ තමන්ගේ ජීවිතේ ලස්සන ජීවිතයක් කරා ගෙනියන්න සුගතිගාමි භවයන් වල උපත ලැබමින් සසර ගමන දුක් ඇති භවය නරක තිරිසන් പ്രേත අසුර කියන මේ දුක් ඇති භවයන් වලට නොවැටෙන මඟට තමන්ගේ ජීවිතය හදාගෙන අප්‍රමාදීව කුසල් සිදු කරගෙන ප්‍රාර්ථනාවක් තියාගෙන සමහරක් අය ප්‍රාර්ථනා කරන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න. ඒක වැරදි කියලා මම කියනවා. එහෙම නෙවෙයි. අපට මේ ගෞතම බුද්ධ ශාසනය ලැබිලා තියෙනවා. ඔබ ප්‍රාර්ථනා කරගන්න මේ උතුම් ගෞතම බුදු සසුනේදීමයි මන් නිවන් දකින්න කියලා. එහෙම අරමුණු කරගෙන කටයුතු කරොත් කුසල් උපදවා ගත්තොත් ගෞතම බුදු සසුන අන්තරද්ධානය වුණත් අපි කරගත්තු කුසලයේ අහිමි වෙන්නේ නැහැ. ඒකට අපිට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ආය ප්‍රාර්ථනා කර කර ඉන්න ඕනේ නැහැ. මේ බුදුහාඳුරන්ගේ ශාසනයට ගිහිලා නිවන් දකින්න පුළුවන්. ඒකින්ද පින්වතුනි ඔබ අප්‍රමාදීව කුසල් උපදවාගෙන වැරදි වැඩ කිසිසේත්ම කරන්න යන්න එපා. පස්පව් දස අකුසල් වලින් ඈත් වෙලා Taman රකින්න සීලය පොය දවසට විතරක්ද සීලය අයිති වෙන්නේ නැහැ. නිවන් දකින්න තුරුම මේ සීලය අපිට රකින්න සිද්ධ වෙනවා. රකින්න ඕනි. එහෙම නැත්තම් ගැලවෙන්න බෑ. ඒක නිසා තමන් පංච සීලය, අට සීලය, දස සීලය, කෝටි අසංවර සීලය අපි ආරක්ෂා කරගෙන තම තමාට උරුම සීලය ආරක්ෂා කරගෙන අපේ ජීවිතය මේ ගෞතම බුදු සසුනේදීම නිවන් අවබෝධ කරගන්න තමන් ප්‍රාර්ථනා කරන බුදු පසී බුදු මහරහතන් වහන්සේලා කියන මේ බෝධියකින් නිවන් අවබෝධ කරගන්න අප්‍රමාදීව කුසල් සිත් උපදවාගෙන පින් දහම් කුසල් සිදු කරන්න කියන උදාාරතර දහම් පණිවිඩය ලබා දෙමින් සබරගොම් පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නාරාම විහාරස්ථානයේ අපි මේ සිදු කරන රත්නාරාම සද්ධම්ම වාහිනිය කියන මේ YouTube page එක ඔබ subscribe කරලා තියාගන්න. ඔබ වැදගත් දහම් කරුණු අපි ලබා දෙන්න සූදානම්. ඉතින් ඒක නිසා පින්වතුනි රත්නත්‍රයේ පිහිට ආශිර්වාදي සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ කරන කිය රැකී ආරක්ෂා ව්‍යාපාරික කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් මනවින් කටයුතු කරගෙන යන්නටත් ඇති වෙලා තියෙන අපලෝපද්‍රව භූත දෝත අඩවින කොඩවින බන්ධන දෝසාන්ධකාරයන් දූරීම් භූත වෙලා යහපත සිත සාන්ති උදා වේවා. මේ උතුම් පොහෝ දිනය ඔබ හැම දිනාටම තෙරුවන්ගේ අනන්ත ගුණ සමුදාය මැවෙන පින්වන්ත සිත් ඇති සිත් පහළ වේවා. මේ උතුම් පොහෝ දිනේ හැම දිනාටම නිවන් දකින නිවන් අවබෝධ කරගන්න නිවන් අවබෝධ කරගත හැකි උදාරතර උතුම් පොහොයක්ම හැම දිනාටම උදා වේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම අනන්ත තෙරුවන්ගේ ආශිර්වාදින් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරනවා.